ඉතින් මේ තියෙන අපේ eShop project එකේ දෙවෙනි වීඩියෝ එක. ඉතින් මේකදී අපිට කතා කරන්න තියෙන අපේ sign up process එක ගැන. ඉතින් අපේ sign up design එක මුලින්ම මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම අපි කලින් කතා කරා වගේ මෙතන input field එක තියෙනවා. ඉතින් අපිට data enter කරන්න පුළුවන් මේ input fields වලට. ඉතින් අපි මේ sign up process එක වෙන්නේ කොහොමද බලමු. අපි නිකන් sign up button එක click කරලා බලමු. එතකොට අපිට alert එකක් එනවා please enter your first name කියලා. ඉතින් අපි ෆස්ට් නේම් එක දීලා බලමු. ඊට පස්සේ ආයෙ අපි sign up button එක ගිහුවම last name එකත් add කරන්න කියනවා. අපි ආයෙත් sign up button එක click කරලා බලමු. එතකොට අපිට කියනවා අපි email එක add කරන්න කියලා. මේක click කරලා බලුවම එයාලා කියන එක invalid email එකක් කියලා. ඉතින් අපි මෙතනදී email type එක තියෙන විදිහට අපි හරි විදිහට email එක අපි type කරන්න ඕනේ. ඊගාවට අපිට ආයි password එක enter කරන්න කියනවා. අපිට ඉතින් password එක characters 3කින් දාන්න බෑ කියලා කියනවා. ඉතින් characters 6ක් 20ක් අතර password එකක් use කරන්න කියලා කියනවා. ඉතින් ඊළඟට ආයේ ඔය මොබයිල් නම්බර් එක ඇඩ් කරලා නැති නම් මොබයිල් නම්බර් එක ඇඩ් කරන්න කියනවා. ඉතින් මේක අපි window යනවා වලින් පටන් ගන්න නම්බර් එකක් ඇඩ් කරපු හින්දා එයාලා එක කියනවා valid නැති එකක් කියලා. ඉතින් මේක අපි valid අංකයක් ඇඩ් කරන්න ඕනේ. අපි ආයෙත් sign up button එක click කරාම අපිට gen එක ඇතුළත් කරන්න කියනවා. හරි ඉතින් අපි මේ විදිහට අපේ data ටික මේ විදිහට add කරගෙන ඉවරයි. අපි sign up button එක click කරලා බලමු මොකද වෙන්නේ කියලා. හරි user register වුණා කියලා අපිට මෙතෙන්දි පෙන්නනවා. ඉතින් අපි මෙතෙන්දි අපිට වෙන වැරදි කියන්නේ input field වලට data enter කරන්න අවශ්‍ය වුණොත් ඒවා පෙන්වන්න alert කරන්න ඕන ඉන්න අපි sweet alert පාවිච්චි කරලා තියෙනවා. ඉතින් මෙතනදී අපි process එක හරි කියලා පෙන්වන්නත් මෙතන sweet alert එක පාවිච්චි කරලා තියෙනවා. ඉතින් මේක ඔකේ කරමු. ඉතින් මෙතනදී add කරගත්ත data ටික අපි අදාළගත්ත database එකට එනවා. ඉතින් අපි database එක බලමු. ඉතින් අපේ මේ eShop region database එක තමයි මම create කරගෙන තියෙන්නේ මේ data store කරගන්න. ඉතින් මේක user කියන table එකේ මේ විදිහට users ලා කීප දෙනෙක් ඉන්නවා. දැන් අපි බලමු අපි register කරපු user දැන් මේක ඉන්නවද කියලා. ඉතින් අපි දැන් register කරපු user. ඉතින් අපි ඊළඟට code එක පැත්තට ගියොත් අපි database එකේ data PHP එකට ගන්න ඕන හින්දා අපි මෙතන database එක insert කරගෙන තියෙනවා. මෙතන connection.php කියන file එක හරහා. ඉතින් ඊගාවට අපි index file එකට ගියාම මෙතන අපි sign up box එකේ අපි ඇතුළත් කරන data ඒව අරගෙන යන්න ඕනේ අපේ server side එකට. ඉතින් ඒව අල්ලගන්න අපි IDs මේ විදිහට පාවිච්චි කරලා තියෙනවා. first name එකට f name කියලා, ඒ වගේ last name එකට l name, email එකට email, password එකට pw, mobile number එකට mobile, ඒ වගේම gender එකට gender කියන මේ ID ටික. ඉතින් අපි මේ IDs ටික අපේ JavaScript පැත්තට අරන් ගිහිල්ලා මේ විදිහට අපිට අදාළ අවශ්‍ය විදිහට අපේ code එක ලියා ගන්නවා. ඉතින් මෙතනදී අපි අදාළ වැඩ කටයුතු කරලා අපි process එක කරගන්න ඕනේ. අපි sign up process .php කියන file එක පැත්තට යනවා. ඉතින් මේ තියෙන අපේ sign up process.php කියන file එක ඉතින් අපි database එක මෙතනින් include කරගෙන තියෙනවා. ඉතින් ඒ වගේ අපිට alert වෙන්න ඕනේ alert ටික මේ විදිහට පෙන්නලා තියෙනවා. මේ විදිහට තමයි මේ process එක තියෙන්නේ. ඊට script පැත්තට ගියොත් අපිට මෙතනින් අපේ sweet alert add වෙනවා බලා ගන්න පුළුවන්. ඒ වගේ මේ sweet alert වල resources add කරගෙන තියෙනවා. අපිට මෙතන index.php file එකේ මෙතන යටින්ම මේක බලා ගන්න පුළුවන්.
මේ විදිහට තමයි අපේ සයින් ෆයින් අප් එක තියෙන්නේ. ඉතින් අපි අපේ ඊළඟ වීඩියෝ එකේදී හම්බ වෙනවා.